බොහොන් පුතේ උතුම් වූ සත්පත්තිනි අම්මා මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි ඔබ සියලුම දෙනාට. අද වීඩියෝ එකක් ගොඩක් දවසකට පස්සේ යොමු කරන්න හිතුවේ පුතේ වරම් දරුවොත් එක්ක වැඩ කටයුතු සිද්ධ කරද්දී ගොඩක් වරම් දරුවෙක්ගේ දැක්කා වූ ප්‍රශ්නයක් සහ වරම් දරුවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණු ගැටලුවක් සම්බන්ධව. සමහර වෙලාවට වැඩ කටයුතු කරගෙන ගියපු දරුවෙක් වේවා එහෙමත් නැත්නම් වරමක් හදාගන්න ගියපු ස්ථානයකින් වේවා ඒ දරුවන්ට යම්කිසි විදියකට ඥාති කොට්ටාස ඉවත් වෙලා අමනුෂ්‍ය බලවේග එහෙමත් නැත්නම් යක්ෂ බලවේගයක් භූත බලවේගයක් പ്രേත බලවේගයක් ශරීරගත වෙලා මේ ඥාතියා විදිහට කතා කරලා මේ දරුවෝ නොමග යවලා තියෙන අවස්ථා දැක්ක පුතේ. එතකොට මගෙන් අහනවා ගොඩක් දරුවෝ ඇයි අම්මේ මගේ ඥාතීන්ට එහෙම ශක්තියක් බලයක් මට වරමක් තියෙනවා නම් ඇයි මට එහෙම වෙන්නේ කියලා. නෑ පුතේ සමහර වෙලාවට ඔයා දෙවොලක් කරගෙන කියපු දරුවෙක් වේවා එහෙමත් නැත්නම් ඔයා වරම් මාලාවක් හදාගන්න යම්කිසි ස්ථානයකට ගිහිල්ලා ඒ ස්ථානයේ වැඩ කටයුතු කරන අතරතුරේ වේවා ඔයාට මේ දේ වෙලා තියෙන්න පුළුවන් වෙන්න පුළුවන්. මේ දේ හේතු කාරණා වෙලා ඔයාට ඔයාගේ වරම සම්බන්ධව එපා වීමක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. වරමින ඥාතීන් විවිධ අවස්ථාවල විවිධ කතා කියන්න පුළුවන්. සමහර දෙන ලැබීම් පිළිබඳ හෝ ඒ දේවල් ගන්න මේ දේ කළ යුතුයි මේ දේ කළ යුතුයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයාට දැඩි අසනීප බඩේ අමාරුවක් එහෙමත් නැත්නම් ඇඟේ ශරීරයේ බර ගතියක් වගේ දේවල් දැනෙන්න පුළුවන්. ඔයාගේ ශරීරයට අධික තෙහෙට්ටුවක් දැනෙන්න පුළුවන්. හිස ගොඩක් වේදනා විඳින්න පුළුවන්. ඉතින් පුතේ මේ විදිහට මම මේ සරල විදිහට කිව්වේ. එතකොට මෙහෙම වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට තමුන්ගේ ඥාතියා වගේ ඇවිල්ලා රංගපාලා කතා කරලා ශාස්ත්‍රමාලාවත් කියලා තියෙනවා. නමුත් ශාස්ත්‍රමාලා වුණත් හරියට කියන්නේ නැහැ. නැත්තම් කියන දේ කරන්නේ නැහැ. ඒ වගේ අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් පුතේ සමහර වෙලාවට ඔයා දෙවලක් කරපු දරුවෙක් නම් ඔයාට මේ වෙද්දි දෙවල වහන්න වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කරන වැඩ සාර්ථක නැහැ. එහෙමත් නැත්නම් කරන වැඩ කටයුතු බාර ගන්න දේ හරියට පැහැදිලිතාවයක් නැහැ. එහෙමත් නැත්නම් කියන ශාස්ත්‍ර මාලාව පැහැදිලිතාවයක් නැහැ. නැත්නම් අසනීප වෙලා. පුතේ සමහර වෙලාවට ඔයා යම්කිසි කෙනෙක්ගේ අනවින කොඩිවින හදිහූනියම් ඉවත් කරන්න ගිහින් හෝ යම්කිසි දෝෂාන්ධකාරී ඉවත් කරන්න ගිහින් ඒ දෝෂාන්ධකාරී ඉවත් කරලා තියෙන්න පුළුවන්. හැබැයි එතන තියෙන දෝෂාන්ධකාරී ඔයාලා අරගෙන ඒ දරුවන් සමහර වෙලාවට සුව වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඒ දෙයින් ඔයාලා පීඩාවට පත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් පුතේ වරම් දරුවෙක් විදිහට වැඩ කටයුතු සිද්ධ කරද්දී හරියට බලලා තමුන් ආරක්ෂාවක් ඇතුව ඇඳුරු ආරක්ෂාවක් ඇතුවයි වැඩ කටයුතු සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම හරියට පුතේ මූලිකව බලන්න මේ දෙයට තමුන්ට ඒ දෝෂ ඉවත් කරන්න අවසර වරම් තියෙනවද? ඒ අවසරේ හරියට ගත්තද? ඒ ශක්ති මාලාව ওই දරුවන්ට පිහිටලා තියෙනවද? ඒ පිහිටන්න යම්කිසි අඩුපාඩු තියෙනවද? ඒ දේ වගේම පුතේ තමුගේ ඥාති ගැන හරියට බලලයි වැඩ කටයුතු සිද්ධ කරන්න ඕනේ. නැත්තම් අර පවුලේ ඉන්න කට්ටියටත් ඔයාගේ වරමත් එපා වෙලා මේ වරම දේවල් කියන දේවල් ඔයාගෙන් මේ දේ විහිළුවක් සමාජයට විහිළුවක් වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් පවුලේ ඉන්න අය අතර ගස්ට නැති වෙලා තියෙනවා. මේ වෙලාවකට කියන්නේ මේ දේ වෙලාවකට මේ දේ කියලා. ඉතින් පුතේ හරියට බලලා ඔයා බලන්න හරි පරීක්ෂාවක් කරගන්න. මොකද වරම් දරුවෙක් කියද්දිම සමහර වරම් දරුවෝ අහනවා ඇයි පරීක්ෂා කරන්නේ වරමක් තියෙනවා නම් කියලා. පුතේ වරමක් තිබ්බා කියලා බෑ. ඔයා ඒ දේ නිසි අවබෝධයක් ඇතුවයි කරන්න ඕනේ. ශාස්ත්‍රයක් දැනුමක් ඇතුවයි ගමනක් යන්න ඕනේ. නැතුව පුතේ තේරුම් අරගන්න නැතුව තමුන්ට පුළුවන් තමුන්ට කියන විදිහට යනවා කියලා වරමක් හැදෙන්නේ නැහැ. ඒ දේ අඩුපාඩු ඇතුව නැතුව අඩුපාඩු නැතුව ගමනක් යන්න හරි විදිහට යන්න ගුරුවරයෙක්ගේ අනුදැනුම යටතේ වරම් පරීක්ෂාවක් සිද්ධ කරගන්න හරි දෝෂ අන්ධකාරය ඉවත් කරගන්න බල සම්පන්න බල අවසර මාලා උදාපත් කරගන්න සියලුම ශාස්ත්‍රීය පුළුල් දැනුමක් ලබා ගන්න පුතේ ප්‍රධානයි ඒ දේ. මොකද කාට හරි පිට වෙද්දී ඔය ආසරණ වෙන්න බෑ මේ කරුණු කාරණාව නිසා. ඉතින් හරි ගමනක් යන්න. එතකොට පුතේ හොඳ ස්ථාවර වරම් දරුවෙක් විදිහට නැත්තම් දේවාලේ අද කරලා මාස 6කින් වහන්න නෙමේ දෙවල ඉදිරියට හරියට කරගෙන යන්න ওই දරුවන්ට හොඳ පිහිටක් ආශිර්වාදයක් උදාපත් කරගෙන මේ ගමන් මාර්ගයේ යන්න. එහෙනම් පුතේ අදට මේ වීඩියෝ එක නවත්තනවා. උතුම් සත්පත්තිනි අම්මා මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.